හරියටම අවුරුද්දකට කලින් මේ බුලත් කෝපිටිය ඉඳලා දේදුගල 12 භාග යන පාර. පාර දෙපැත්තම තිබ්බේ කොළ පාට විතරයි. මොකද ගන්න? බයික් එක ටයර් එක විතර තියන්න අද්දා ඉදන්නේ. අද අපි යන්නේ පහුගිය දවස්වල තිබ්බ නායෑම් එක්ක දේදුගල බැලම්පිටිය පාර මේ විදිහ තියෙන්නේ කොහොමද බලන්න. අද අපි යන්නේ හිස් අතින් නන් නෙමෙයි. නායෑම් හින්දා මේ වෙනකොට ගෙවල් වලින් ඉවත් වෙලා ඉන්න පිරිසකට දෙන්න පියලි ආහාර, ඇඳුම්, සනීප ආරක්ෂක ද්‍රව්‍ය වගේම පුංචි ළමයින්ට ඕන අත්‍යවශ්‍යම දේවලුත් අරගෙනම. ඉතින් කලින් දවසේ ගිහින් අපි මේ දේවල් වලින් කීපයක් ගත්තා. ඔය විදිහට තමයි අපි කලින් දවසේ ගත්ත දේවල් ටික පැක් කරගත්තේ. ගන්න ඕමනා වෙලා තිබ්බ තවත් දේවල් ටිකක් ගන්න තමයි බුලත් කෝපිටිය ටවුන් එකේ අපි නතර වුණේ. එතකොට මේ අපේ සෙට් එක පොඩි ළමයින්ට සෙල්ලම් බඩු තෝරනවා. අතන රීලේ මේ පාරේදී අපිට ඉස්සෙල්ලාම හම්බෙන රිකිලියල්ල පහු කරගෙන ටික දුරක් ආවම තියෙනවා මෙන්න මේ වගේ පාලමක්. පාලමෙන් නෙගොඩ වෙලා අපි මේ ගත්ත දේවල් බාර දෙන්න යන්නේ උඩපොත පන්සලට. පොඩි මා කවර ටික මේ කට්ටිය දීලා අපි ඔය පෙට්ටි දෙක ලාන්ද උඩ දෙන්න ගන්නවද? ඒ බරයිද ඒවා? ඕක විතරේ බර අරගෙන ඉස්සර බරනේ. සෙල්ලම් බඩ කවද මේ ප්‍රසාද්ගේ මේකේ. හරි ප්‍රසාදට. ඉතින් අපි දුන්න හැමදේම එතන හිටිය නිලධාරීන් සටහන් කරගෙන තමයි බාරගත්තේ. ඒ අතරේ තමයි මෙතන හිටපු අය අපිට තේත් හදලා දුන්නේ. තේ බොන්න. ඉතින් තේ බොන්න. ඒ කරන අවස්ථාව අනුකූලව අපිට ප්‍රධාන අවස්ථාවක් තමයි සනිවාර්යක ආපුම සපයන්න. ඒ නිසා ඒ සඳහාට ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අපිට මූල්‍යදායකත්වයක් පරිත්‍යාග කළ සල්ප මහත්මයා ඇතුළු මේ සියලුම කරුණ පිරිසට ඔබලාගේ ඒ සත්කාරය අපි පුණ්‍යානුමෝදනා කරමින් හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය එකවරනේ සලසාගෙන ඒ කල පරිත්‍යාගය දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් බොහෝ දේවල් ආවත් සෙල්ලම් භාණ්ඩ කියන ඒවා ළමයි අතරට ගියේ බොහොම අඩු වෙයි. ඉතින් ඒ අනුව ඒ පිළිබඳව හිතලා ඒ දරුවන්ටත් ඒ වගේ ස්ථානයේ ඒ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙච්ච පිළිබඳව අපි තාම පුණ්‍යානුමෝදනා කරනවා සමට දරුවන් සරණයි. මාදෝයේ සමුගන්න මාදෝ ජය වේවා. කරන්නේ ඔයාලා පරිස්සමින් යන තමයි. හස්මට යන්න. තමයි. ෆෝන් එක ගන්න ෆෝන් එකක් නෑ. තමයි. මම ගෙවලා ටික ෆෝන් එකක් ගන්න. ඔන්න ඔහම ඒ වැඩ ටික ඉවර කරගෙන අපි ආවේ දේදුගල පැලැම්පිටිය පැත්තට යන්න. මේ පැත්තට මේ වෙනකොට මොකද වෙලා තිබ්බේ කියලා හොයලා බලන්න. පාරේ මුල හරියේදී නම් ගොඩක් හානි වෙලා තිබ්බේ නෑ. ඒත් ඉස්සරහට එනකොට තිබ්බා පස් වැඩිලා පාර අවහිර වෙලා තිබිච්ච තැන. දැන් වෙද්දි මෙතන වාහන වලට යන්න පුළුවන් විදියට හදලා තිබ්බා.
සල්ලිදායම කරන්න බෑ. ඉතින් තව ටික දුරක් කොහොම උඩට ආවහම අපිට බලන්න උනේ දේදුගල ගඟවැරළි ප්‍රදේශයේ වෙලා තිබ්බ විශාල නායෑම. නිවාස කීපයකුත් එක්කම මිනිස් ජීවිත 12ක් මේ වෙනකොට මෙතන අහිමි වෙලා තියෙනවා. ළමයා මේ අතන මොඩි කොල්ලන් මේ ෆොටෝ එක නැතුව තින්නේ. ඔව් මේ ළමයාගේ අම්මා. ඔව් මෙයාගේ පුතා මේ මහත්තයා. ඔව් මෙයා මොඩි කොල්ලන් අර මේ මොඩි මෙතනින් එහා දිගටම වගේ හම්බුනේ පස්කඳු පාරට ආපු තැන්, විශාල ගල් පාරට ඇවිත් තිබ්බ තැන් වගේම පාර ගිලා බැහැලා තිබිච්ච තැන්. ඒත් එක්කම සමහර තැන්වල පාර පුරාම ඉරි තල්ලා තිබ්බා. ඉතින් මාරම දුකයි හැමෝම යන්න ආසාවෙන් ඉන්න පාරක් මේ විදියට දකින්නකොට. ඉතින් මේ වෙනකොට මේ පැත්තේ ගෙවල් කීපයකම අය ඉවත් කරලා තිබ්බා. ඇදිලා පස් පුරවලා තියෙනවා. තව ටික දවසක් ඇද්දී මෙතනත් පාර ගිලා බහැලා තිබ්බා. ඊට උඩින් පස් දාලා වාහන යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ගෙවල් වල මිනිස්සු අයින් කරලා මෙතනින් එහා තමයි යන්න බැරි තරමටම පාර අවහිර වෙලා තිබ්බේ. මේ වෙද්දි මෙතනින් උඩ ඉන්න අයට කෑම වගේම අනිත් දේවල් සපයන්න පාරක් නැහැ. ඉතින් මේ ගමේ අය එකතු වෙලා ගම ඇතුලේ තිබ්බ පාරකට මේ පල්ලෙහා කොටස සම්බන්ධ කරලා මේ වෙද්දි తాවකාලික පාරක් හදාගෙන යනවා. සංක අතපත්තු අපි දැන් මේ යන්නේ පාර කැඩිලා ගිහින් තිබ්බේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලට පේනවානේ පාරම මඩ වලින් ඇහිලා තිබිලා දැන් වෙනකොට ඒ මඩ වේලිලා තියෙනවා. මේටික් කියලා තියෙනවා. මේටියත් ඇහිලා තිබිලා තියෙනවා. පාරව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හරියත් දිගටම පස්කඳු පාරට කඩා වැටිලා තමයි තිබිලා තියෙන්නේ. පාරට මොකද මේ බලන්න දැන් හරිද? ඔයා ලක්ෂණම තිබුණා. යකෝ අර අතන ගිහිල්ලාලු පවුල් කොහමද 8 දෙනෙක්ද කොහොමද ගිහිල්ලා මෙතන ඉස්සරහින් තියෙන තැනට තමයි පාරට වෙලා තිබ්බ ලොකුම හානිය වෙලා තිබ්බේ. ඉතින් පාරෙත් මීටර 20ක් වගේ දුරට පාරත් එක්කම පහළට ගිහින් මේ වෙද්දි පාරට වැටිලා තිබ්බේ ලොකු ගල් බෝර දාලා ගල් කඩලා පාර තවත් අඩි 20ක් වගේ කන්ද පැත්තට අරන් හදාගෙන යනවා කියලා තමයි මෙතන වැඩ කරන අය කිව්වේ.
බයික් එකේ යනවා නම් යන්. කොහෙද? සංජානිය. මම බයින් එන්න උට. ඒක උඩපි. මම නගහන්කෝ. මම නගහන් මගේ කර කොම්මාරි. නෑ මම බයින් එන්න. දැන් මම නගහන්කෝ. නෑම ලයහන්කෝ වැටෙනොත් දෙන්නම නේ බෑ. හස්තය. හරි හරි හස්තයමයි බයින් එන්න. අපිට මෙතනින් එහාට යන්න ටිකක් අමාරුයි. මොකද ගමේ අය එකතු වෙලා කවපු පාරේ අපේ බයික් වලටයි 3 wheel එකයි යන්න අමාරු හින්දා. මොකද ගන්න? බයික් එක ටයර් එක විලා තියන හන්ද අද්දා ඉදන්නේ නැහැ. වන්න කොහොම බහැලා තමයි අදින් මෙයා කරන්නේ. ඒත් කොහොම හරි ඉතුරු ටිකක් දුරට යන්න අපි තීරණය කරා. ඉතින් මාරම ගේමක් දෙන්න වුණා අපිට මෙතනින් එහාට ය아가න්න. ඉතින් 4 wheel වාහන වලට ඕෆ් රෝඩ් බයික් වලට නම් ගානක් කරන්න නැතුව මේ පාරවල් වල යන්න පුළුවන්.
ඉතින් ඔන්න කොහොම හරි අපි ආවා පැලම්පිටිය view point එකට. මේ හරියනම් මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් ඉතින් සෙට් එකම ෆොටෝ ෂූට්. මෙතනින් උඩහට එහෙමත් නැත්නම් 12 පාගේ පැත්තට අද යන්න නම් අදහසක් තිබෙන්නේ නැහැ. අපි ආයෙත් එන්න පිටත් වුණා. මේ හරිය ඉඳලා තමයි පාර වහලා තියෙන්නේ. ඒක තමයි ඒක තමයි හවුරු ටීවී. දේදුගල සෙට් එක දෙහින්. ඉතින් අපි ආපහු ගම මැදින් තිබ්බ පාරෙන් පහළට ආවා. කොහොම තමයි ඉතින් අද දේදුගල ගමන අපි අවසන් කරේ. පාරටද? නෑ මං කියන්නේ බඩු දෙන තරට. බඩු දෙන තැන අපි දන්නේ අපි උඩ පාර බලන් ඉන්නේ. ඔව්. ඔව් මේ කට්ටිය තමයි කලින් නම් ඉතින් මම ඔයාලා ලේසි. නැත්නම් මේ පාර ඔය වාහනයක් කපලා තියෙන්නේ. මේ ආයෙ කියලා මෙහා දිස්ස. තවත් දවසක හමුවෙමු අලුත් ට්‍රැවල් ව්ලොග් එකකින්. මගේ channel එක subscribe කරලා තියාගන්න.